කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවයට කැපවෙන වග කියන ප්‍රධානතම දෙපාර්තමේන්තුවක්. අපේ අරමුණු සහ අපි කොහොමද 2026 වසර ගොවි ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ඉතාමත් වැදගත් වෙනවා. කෘෂිකර්මාන්තයට ලංකාවේ දරුණු ආපදාවට ලක් වුණා මේ ද්විත්ව සුලිකුණාටුවත් එක්ක. එතකොට මේකෙන් ඇත්තටම රටක් විදිහට අපට ඩොලර් බිලියන 4.1ක විතර පාඩුවක් සිද්ධ වුණ අතර අපේ කෘෂිකර්මාන්තයට ඩොලර් මිලියන වලින් 825ක විතර පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා කියන එක ලෝක බැංකුව මේ වෙද්දි ගණන් බලලා තියෙනවා. එතකොට අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්තියට අනුගතව පුනරුද්ධයට අරුණලු ඇග්‍රිප්ලස් කියන විශේෂ තේමාව යටතේ තමයි කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ. එතකොට ප්‍රතිපත්ති බැඳීම් 122ක් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයට. මෙන්න මේකෙන් ප්‍රතිපත්ති බැඳීම් 40කට වැඩි ප්‍රමාණයක් එක්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩ කරනවා. ඒත් එකම උපාය මාර්ගික කුළුණු 8ක් තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වැඩ කරන්න. මෙන්න මේක තමයි අපේ තියෙන ප්‍රතිපත්ති රාමුව. ඇතරම රජයේ දීලා තියෙන ප්‍රතිපත්ති රාමුව උඩ අපි 2026 වර්ෂයේ සඳහා විශේෂ වැඩපිළිවෙළ රාශියක් යොදාගෙන ඉන්නවා. රට සහලෙන් ස්වයංපෝෂිත කිරීමේ විශේෂ වගකීමක් තියෙනවා. ඒක අපේ උපාය මාර්ගයේ කුළුණු පළවෙනි එක විදියට දාලා තියෙන්නේ. පහුගිය කන්නේ අපි පටන් ගත්තා යාය විශේෂ යාය 500 වැඩ පිළිවෙලක්. මෙන්න මේක අපි දිගටම ගෙනියනවා. දැන් එන යල් කන්නේදී තව යායවල් මේකට 1000ක් එකතු වෙනවා. එතකොට යායවල් 1500ක් එක්ක අපි ලොකු ගමනක් යනවා. මේක ලංකාව පුරාම තියෙන විශේෂිත යායවල් වී වගාවට කොහොමද තාක්ෂණය මුසු කරන්න කියන එක තමයි මේකෙදී විශේෂයෙන් අපි ගොවි ජනතාවට පුරුදු පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදී අපිට යාය වැඩසටහනක් යටතේ හෙක්ටයාරයකට ටොන් 1.5කට එහා ගිය වැඩි අස්වැන්නකට යන්න පුළුවන් වෙනවා. දෙවනි කුළුණ විදිහට ගත්තොත් අතිරේක ආහාර භෝග තියෙනවා අපට. තව භෝග 13ක් තියෙනවා අපට අතිරේක ආහාර භෝග. මෙන්න මේ අතිරේක ආහාර භෝග අපේ නිෂ්පාදනයේ රටට මදි වෙලා පිට රටින් ආනයනය කරන්න සිද්ධ වෙන භෝග රාශියක් තියෙනවා මෙන්න මෙතන ඇතුලේ. එතකොට අපි රජයක් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට මෙන්න මේ අතිරේක භෝගවල නිෂ්පාදනය වැඩ කරන්න විශේෂ වැඩපිළිවෙලක් තියෙන ලංකාව පුරාම අතිරේක භෝග විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඊළඟට අපි ගත්තොත් රට තුළ බීජ නිෂ්පාදනය. එතකොට මේකේ බීජ නිෂ්පාදනය සඳහා අපි විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. බීජ නිෂ්පාදනය අපට කරන්න පුළුවන් ක්‍රම විදි රාශියක් තියෙනවා. එකක් තමයි අපේම ගොවි පොළවල් වල බීජ නිෂ්පාදනය කිරීම. දෙවෙනි එක තමයි අපි ගිවිසගත් ගොවි මහතුරුන් එක්ක බීජ නිෂ්පාදනයට යෑම සහ මෙන්න මේ පෞද්ගලික අංශයත් එක්ක බීජ නිෂ්පාදනය කිරීම. මෙන්න මේ සඳහා අපි විශාල මුදලක් මෙවර අයවැයෙන් අපි වෙන් කරගෙන ඉන්නවා. ලංකාවේ බීජ නිෂ්පාදනය විශේෂයෙන්ම අපි වී වගාවේ බීජ නිෂ්පාදනය, අතිරේක ආහාර භෝගවල බීජ නිෂ්පාදනය සහ තෝරාගත් එළවලු රාශියක බීජ නිෂ්පාදනය කරන්න මේ වසරේ බලාපොරොත්තු වෙනවා. ඊළඟට තියෙන එකක් තමයි ඇත්තටම අපි හැමදාම කියනවා මේ කාලේ අපේ කෘෂිකර්මාන්තයේ හැරවුම් ලක්ෂයක්. ඒක තමයි යාන්ත්‍රීකරණයේ කෘෂිකර්මාන්තයට වෙන කවදාවත් නැති විදිහට අපි යාන්ත්‍රීකරණයේ කෘෂිකර්මාන්තයට ඇවිත් තියෙනවා සහ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළවල් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි මේ යාන්ත්‍රීකරණය කොහොමද කරන්නේ සහ යාන්ත්‍රීකරණය ගොවියන් අතට ගෙනියන්නේ කොහොමද කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව එක්ක ලොකු වැඩපිළිවෙලක් ගෙනියනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ යන්ත්‍ර සූත්‍ර කොහොමද අපි ගොවි මහත්තයාට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ සහ මේකට කොහොමද පෞද්ගලික අංශය දායක කරගන්නේ කියන විශේෂ වැඩපිළිවෙලක් යනවා. අනිත් එක තමයි
ආරක්ෂිත ගෘහ තුළ භෝග වගාව. මෙන්න මේකත් විශේෂ දෙයක්. ඇත්තටම අපට ආරක්ෂිත ගෘහ රාශියක් තියෙනවා ලංකාව පුරා. මෙන්න මේ අනුව අපි ඇත්තටම විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. මොනවාද ලංකාව තුළ තියෙන මේ විදිහේ විශේෂ වර්ගයට අයිති ආරක්ෂිත ගෘහ? මේ වගේ තියෙන අඩුපාඩු මොනවාද? මේකට මොනවාද ඇත්තටම යෝග්‍ය වෙන භෝග මොනවාද? මේ භෝග වවන ක්‍රමවේද මොනවාද? අපට මේ වෙද්දී මේකේ තියෙන වෙනත් ගැටලු රාශියක් තියෙනවා. මෙන්න මේවා විසඳගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන පිළිබඳව ලොකු වැඩපිළිවෙලක් මෙවර තියෙනවා. පාංශු පෝෂක කළමනාකරණය ඇත්තටම ඉතාමත් වැදගත් දෙයක්. නිෂ්පාදනතාවය ඉහළ නංවන්න අපි දන්නවා ෆොස්ෆරස් පොටෑසියම් වගේ පොහොර වර්ග අපිට අවශ්‍යතාවයට වැඩි යොදන ප්‍රවණතාවයක් තියෙනවා. මේකට හොඳම පිළිතුර වෙන්නේ පස පරීක්ෂා කර පොහොර නිර්දේශ ලබා දීම. මේ සඳහා විශේෂ අපට රුපියල් මිලියන 40කට වැඩි ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරි කන්න කීපය තුල ලංකාව පුරා තියෙන පස් සාම්පල මේ සියලුම ප්‍රදේශ ආවරණ වෙන විදිහට පස් සාම්පල 50000ක් අරගෙන ඒක පරීක්ෂණයට භාජනය කරලා පොහොර නිර්දේශ ලබා දෙන විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. කෘෂි ව්‍යාප්තකාරකයන්ගේ අඩුපාඩුවක් තියෙනවා ශේෂ්ත්‍ර මට්ටමේදී. එක් කෘෂි ව්‍යාප්තකාරයෙකුට ගොවි පවුල් රාශියක් තියෙනවා. මෙන්න මේ හේතුව නිසා රජය තීරණය කරලා කියනවා ස්වේච්ඡා කෘෂිකර්ම ව්‍යාප්තිකාරකයන් බඳවාගෙන මෙයා ඇත්තට මෙයා ස්වේච්ඡාවෙන් එන ගමේ ඉන්න තරුණ තරුණීන් ගෙනල්ලා මෙන්න කොහොමද ගොවි මහත්තයත් එක්කට සහසම්බන්ධ වෙලා වැඩ කරන්නේ, මොකද්ද මෙයාගෙන් අපේ කෘෂිකර්මාන්තයට ගන්න පුළුවන් වටිනාකම කියන එක පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. ගිය අවුරුද්දේදී මෙන්න මේ විදිහේ ව්‍යාප්තිකාරකයන් රාශියක් අපි ට්‍රේන් කරලා මේ නිදහස් කරා ශේෂ්ත්‍රවලට. මෙවර අපි බතලගොඩ වී පර්යේෂණ ආයතනයෙන් විශේෂ වී වර්ග 3ක් නව වී වර්ග 3ක් අපි ගොවි මහත්තුන්ට දායද කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම AT 352 කියන්නේ අද වෙද්දි 15ක් 20ක් විතර ලංකාවේ වවන වර්ගය. මෙන්න මේ වර්ගයේ මෙච්චර වැවුවට මේකේ මේ ඇද වැටීම කියන ලක්ෂණය තියෙනවා. ගස් ඇද වැටීම. නමුත් දැන් අපි මේ සඳහාම වර්ගයක් නිපදවලා තියෙනවා. මේ සමාන හෝ ඊට වැඩි අස්වැනු ලබා දෙන නමුත් අද වැටීමට ඔරොත්තු දෙන වී වර්ගයක් තියෙනවා. ඒත් එක්කම තව වී වර්ග දෙකක් මේ අවුරුද්දේ නිදහස් වෙනවා. තරුණ පරපුර කෘෂිකර්මාන්තයේ කෙරෙහි නැඹුරු කිරීම සඳහා නව රජයේ විශේෂ වැඩපිළිවෙළ රාශියක් තියෙනවා. එකක් තමයි ඇත්තටම අපි මේ නවීකරණය කියන එක. කෘෂි නව්‍යකරණය කියද්දී අපිට මෙන්න මේ තියෙන යාන්ත්‍රීකරණය, මේ තියෙන ආරක්ෂිත ගෘහ, ඩ්‍රිප් ඉරිගේෂන් වෙනත් ක්‍රම රාශියක් තියෙනවා. මෙන්න මේවා අපි අර කලින් හිතපු අර අපි මඩ ගාගත්තු ගොවියාගෙන් එහාට ගිහිල්ලා මෙන්න මේ තරුණයින් යම්කිසි විදියකට ක්‍රමවත් විදියකට ශේෂ්ත්‍රයට කෘෂිකර්මාන්ත කෙරේ යොමු කිරීම මේකේ අරමුණක් වෙනවා. මේ සඳහා ඇත්තටම තරුණ ව්‍යවසායකින් සඳහා ඇග්‍රි බිස්නස් මෙන්න මේවා තමයි අපි ඉදිරියේදී මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල. මේ සඳහා අපි ඇත්තටම මුදල් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් ඒවා ණය විදිහට දෙන විශේෂ ණය වැඩසටහන් කීපයක් තියෙනවා අඩු පොලියට. මෙන්න මේවා අපේ තරුණ තරුණීන්ට ගන්න පුළුවන්. ඊට අරගෙන කෘෂි ව්‍යවසායකයන් විදිහට උඩට යන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය මඟ පෙන්වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු ආයතන වලින් සපයනවා. ඊටත් අමතරව ඇත්තටම ලංකාවේ තියෙන බැංකු රාශියක් මේ තරුණ ව්‍යවසායකින් වෙනුවෙන් විශේෂ ණය වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඒ නිසා අපි තරුණයින්ගෙන් ඉල්ලන්නේ කෘෂිකර්මාන්තයේ ආයෝජනය කරන්න. මේ සියලු තැන්වලින් ඵල ප්‍රයෝජන ලබා ගැනීම ගොවි ප්‍රජාවේ තරුණ ජනතාවගේ වගකීමක්. ඒ නිසා ඒ වගකීමටත් බැඳිලා අපි කෘෂිකර්මාන්තය ඉස්සරහට ගෙනියන ලොකු වැඩපිළිවෙලකට එක් වෙමු.
අපි ලෝකයේම කතා වෙන දෙයක් තමයි දේශගුණික විපර්යාස. දේශගුණයේ වෙනස් වීම. මෙන්න මේකත් එක්ක තමයි අපිට මේ පහුගිය අපට ඇතුණා වාගේ දිත්වා සුලිකුණාට ඒත් එක්කෙන ගම් වතුර නියඟවල් මේ සියලු දේවල් එන්නේ. එතකොට අපේ වගකීමක් තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට කොහොමද ගොවි ජනතාව මේ සඳහා පෙළගස්වන්නේ මේ වගේ කොහොමද මිදෙන්නේ කියන එකට. ඇත්තටම මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ නියඟයට ඔරොත්තු දෙන, ජල ගැලීම් වලට ඔරොත්තු දෙන, වැඩි ජලයට ඔරොත්තු දෙන, අඩු ජලයට ඔරොත්තු දෙන වර්ග රාශියක් නිෂ්පාදනය කරලා තියෙනවා. ලවණතාවයට ඔරොත්තු දෙන. එතකොට මෙන්න මෙවුවා ඇත්තටම නිර්දේශන විදිහට ඇවිදිලා තියෙනවා. එතකොට ගොවි ජනතාව මෙන්න මෙව්වට පාත්‍රි වෙන ඉඩම් ප්‍රදේශ ගත්තාම මෙන්න මේවා තෝරගන්න යම් කිසි දැනුමක් තිබිය යුතුයි. ඒ දැනුම නැත්තම් ඇත්තටම අපේ ශාස්ත්‍ර නිලධාරීන්ගේ මේ පිළිබඳව විමසලා වැඩ කටයුතු කරන්නත් ඕන. ඊට අමතරව ඇත්තටම අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ හැම මාසයකටම වරම හැම සති දෙකකටම වරම මේ කාලගුණය පිළිබඳව පුරෝකථනයක් කරනවා. මෙන්න මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයේ භෝග වගාවත් එක්ක බද්ධ කරලා කොහොමද ගොවි ජනතාව ශාස්ත්‍රයේදී කළ යුතු නොකළ යුතු දේවල් සහ මොන කාල වකවානුවේද මෙන්න මේ වාගේ දේවල් කළ යුත්තේ කියන එක ගොවි ජනතාවට තේරෙන භාෂාවෙන් ඉදිරියේදී ගොවි ජනතාවට ලැබෙනවා. ඇත්තටම රාජ්‍ය විශේෂ තීන්දුවක් ගත්තා. මෙවර දිත්තා සුලිකුණාටුවෙන් හානියට පත්වුණු ගොවීන් වගාවන් වෙනුවෙන් එම ගොවි ප්‍රජාව නැවත වගාව සඳහා යොමු කරන්න දිරිදීමනාවක් විදිහට වී වගාවේ අක්කරයකට හෙක්ටයාරයකට රුපියල් 1,50,000කුත් අතිරේක ආහාර භෝගවලට රුපියල් 1,50,000කුත් එළවලු පළතුරු වලට රුපියල් 2,00,000කුත් හෙක්ටයාරයකට වගේ ගෙවන්න. වී වගාවේ මෙන්න මේ දිරිදීමනා ගෙවීම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ වගකීමක් වුණා. ඒත් එක්කම මේ අතිරේක ආහාර භෝග බඩිරිඟු ඇතුළු අතිරේක ආහාර භෝග එළවලු පළතුරු වලට මෙන්න මේ දිරිදීමනා ගෙවීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වුණා. ඇත්තටම මේ වෙනකොට අපි මිලියන ඒ කියන්නේ මිලියන 1000ක් විතර ප්‍රමාණයක් ගොවි ජනතාවට බෙදලා තියෙනවා. ගොවි ජනතාව ගත්තොත් 25000ක් විතර ගොවි ජනතාව. ඊට පස්සේ හෙක්ටයාර වලින් ගත්තොත් හෙක්ටයාර 6000කට විතර මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපි ගෙවලා තියෙනවා. සහ මේ වෙද්දී මෙන්න මේ අයදුම් පත්‍ර වවුචර් පත්‍ර අපේ මේ ප්‍රධාන කාර්යාලයේ මේ වෙද්දී පරීක්ෂාවට ලක් වෙමින් පවතිනවා. ඉදිරි ගෙවීම් කටයුතු කරන්න අපි හිතන්නේ මේ සියලු ගෙවීම් කටයුතු කරලා ඉවර වෙනකොට අපිට ගොවි ජනතාව 50000කට රුපියල් බිලියන වලින් ගත්තොත් 3ක් මිලියන වලින් ගත්තොත් 3000ක් විතර ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ නිසා අපි ගොවි ජනතාවෙන් ඉල්ලන්නේ මේක රජය ගත්ත විශේෂ තීරණයක්. ගොවි ජනතාව දිරිමත් කරන්න සහ ගොවි ජනතාව මෙන්න මේ තනි වෙලා නැහැ කියන එක පෙන්වුම් කරන්න සහ ගොවි ජනතාව කෘෂි කර්මාන්තයේ වෙනදටත් වඩා යෙදීම උනන්දු කරවන්න තමයි මෙන්න මේ ගෙවීම් කටයුතු රජය විසින් කරේ. අවසාන වශයෙන් ගොවි ජනතාව ඇතුළු කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්ව වලින් අපි ඉල්ලා සිටින්නේ සියලු දෙනා එක්ව එකට අත්වැල් බැඳගෙන ලංකාවේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශේෂ ගමනක් යමු සහ අපි ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය සහ කෘෂිකර්මාන්තයේ දියුණුව සහතික කරමු.